සුබ දවසක් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ටෙක්නික් වයිබ් YouTube channel එකකින් අරගෙන තවත් සුපිරි වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ WhatsApp වලට ආපු සුපිරිම වැඩ කැලි පහක් ගැන. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට සෙට් වෙමු. හරියාවල ඉතින් මේ අප්ඩේට්ස් මොනවද කියලා දැනගන්න නම් මුලින්ම වට ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරගන්න වෙනවා. ඉතින් WhatsApp එක අප්ඩේට් කරගෙන මෙන්න මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ පළවෙනියටම මම ඔයාලත් එක්ක කතා කරන්නේ WhatsApp status වලට ආපු සුපිරිම AI අප්ඩේට් එකක් ගැන. හරියාවල ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ පල්ලෙහින් තියෙන updates tab එකට යන එක. ගියාට පස්සේ ඔයා මෙන්න මේ කැමරා අයිකන් එක ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ අලුතෙන් ඇවිල්ලා තියෙන AI image කියලා තියෙන ඔප්ෂන් එක. අන්න ඒක උඩ ඔයාලා ටච් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතනින් දීලා තියෙන ෆොටෝ එකක් ඔයාලට සිලෙක්ට් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කැමති විදිහට ෆොටෝ එකක් ජෙනරේට් කරගන්නත් පුළුවන්. ඉතින් ඒකට ඔයා කරන්න ඕනේ මෙන්න මේ පල්ලෙහින් තියෙන create an image of කියන තැනින් ඔයාගේ ෆොටෝ එක හැදෙන්න ඕන විදිහට පොඩි prompt එකක් type කරගන්න එක. ඉතින් මේ විදිහට ඔයත් prompt එකක් type කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ එහා පැත්තෙන් තියෙන ඊතාලේ උඩ රච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක generate වෙනවා. ඉතින් යාළුවනේ මෙතනදී අපිට ෆොටෝස් හතරක්ම ජෙනරේට් කරලා දීලා තිනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ මේ ෆොටෝ එක ඔයාලට වීඩියෝ එකක් කරගන්නත් පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ පල්ලෙහින් තියෙන make change කියන එක උඩ ටච් කරගන්න එක. ඉතින් ඊට පස්සේ මෙන්න මේ animate කියන එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ වීඩියෝ එක ජෙනරේට් වෙනවා. හරි ඉතින් යාළුවනේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි සිලෙක්ට් කරගත්තු ෆොටෝ එකට මෙන්න මේ විදිහේ වීඩියෝ එකකුත් ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ පල්ලෙහින් තියෙන හරි ලකුණු ටච් කරලා මේක ඔයාගේ ස්ටේටස් වලට මෙන්න මේ විදිහට සෙන්ඩ් කරගන්න. හරි ඉතින් යාළුවනේ දෙවෙනියට මම ඔයාලත් එක්ක කතා කරන්නේ WhatsApp wallpaper වලට ආපු තවත් සුපිරි AI අප්ඩේට් එකක් ගැන. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ උඩින් තියෙන ඩොට් තුන වලට ටච් කරලා මෙන්න මේ විදිහට settings වලට යන එක. ගියාට පස්සේ ඔයා යන්න ඕනේ මෙන්න මේ chats කියලා තියෙන option එකට. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ උඩින් තියෙන default chat theme කියලා තියෙන option එක. අන්න ඒක උඩ ටච් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ create with කියලා තියෙන option එක. අන්න ඒක උඩ ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතනදිත් ඔයාලට මෙතනින් දීලා තියෙන ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට කැමති විදිහට ෆොටෝ එකක් ජෙනරේට් කරගන්නත් පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ පල්ලෙහින් තියෙන create an image of කියන තැනින් ඔයාගේ ෆොටෝ එක හැදෙන්න ඕන විදිහට පොඩි prompt එකක් type කරගන්න එක. ඉතින් මේ විදිහට prompt එක type කරාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ එහා පැත්තෙන් තියෙන ඊතාලේ උඩ ටච් කරගන්න එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ෆොටෝ එක ජෙනරේට් වෙනවා. හරියාවනේ ඉතින් මෙතනදිත් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වගේම ෆොටෝස් හතරක්ම ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට කැමති ෆොටෝ එකක් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගෙන මෙන්න මේ පල්ලෙහින් තියෙන හරි ලකුණට ටච් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට කැමති විදිහට brightness අඩු වැඩි කරගෙන ආයෙත් මෙන්න මේ උඩින් තියෙන හරි ලකුණට ටච් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ set theme කියන එක දෙන්න ඕනේ. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ජෙනරේට් කරගත්තු AI ෆොටෝ එක මෙන්න මේ විදිහට wallpaper එකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ තුන්වෙනියට මම ඔයාලත් එක්ක කතා කරන්නේ WhatsApp sticker වලට ආපු තවත් සුපිරිම AI අප්ඩේට් එකක් ගැන. ඉතින් ඒකට මෙන්න මේ විදිහට ඔයාලට කැමති chat එකක් ඕපන් කරගෙන යන්න ඕනේ ඔයා sticker tab එකට. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ create කියලා තියෙන option එක. අන්න ඒක උඩ ඔයා ටච් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ use AI කියලා තියෙන option එක. අන්න ඒකට ඔයා යන්න ඕනේ. ඉතින් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්.
ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ස්ටිකර් එක හැදෙන්න ඕන විදිහේ පොඩි ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරගන්න එක. ඉතින් මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටිකර් 4ක්ම ජෙනරේට් වෙනවා. හරි යාළුවනේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ස්ටිකර් 4ක් ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට කැමති ස්ටිකර් එකක් මෙන්න මේ විදිහට සෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ 4 වෙනියට මම ඔයාලත් එක්ක කතා කරන්නේ WhatsApp DP වලට ආපු තවත් සුපිරිම AI අප්ඩේට් එකක් ගැන. ඉතින් ඒකට ඔයා මෙන්න මේ උඩින් තියෙන ඩොට් තුන වල ටච් කරලා මෙන්න මේ විදිහට settings වලට යන්න ඕනේ. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දැනට ඇඩ් කරලා තියෙන ප්‍රොෆයිල් ෆොටෝ එකට යටින් edit කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒ කොටුව ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ AI image කියලා තියෙන ඔප්ෂන් එක. අන්න ඒ කොටුව ටච් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතනදිත් ඔයාලට මෙතනින් දීලා තියෙන ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කැමති විදිහට ෆොටෝ එකක් ජෙනරේට් කරගන්නත් පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ පල්ලෙහායින් තියෙන create an image of කියන තැනින් ඔයාගේ ෆොටෝ එක හැදෙන්න ඕන විදිහේ පොඩි prompt එකක් ටයිප් කරගන්න එක. ඉතින් මේ විදිහට prompt එක ටයිප් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ එහා පැත්තෙන් දෙන ඊතලෙ උඩ ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක ජෙනරේට් වෙනවා. හරි ඉතින් යාළුවනේ මෙතනදිත් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වගේම ෆොටෝස් 4ක්ම ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගෙන මෙන්න මේ පල්ලෙහායින් තියෙන හරි ලකුණු වල ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ AI ෆොටෝ එක DP එකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් පස්වෙනියට මම ඔයාලත් එක්ක කතා කරන්නේ WhatsApp Meta AI එකට ආපු තවත් සුපිරිම අප්ඩේට් එකක් ගැන. ඉතින් මෙන්න මේ විදිහට WhatsApp Meta AI එක ඕපන් කරගත්තට පස්සේ දැන් ඔයාලට පුළුවන් මේකත් එක්ක සිංහලෙන් chat කරන්න. ඉතින් මං හිතනවා මේක ඔයාලට ලොකුම වාසියක් වෙයි කියලා. ඒ මොකද කිව්වොත් දැන් ඔයාලට පුළුවන් ඔයා නොදන්න දෙයක් Meta AI එක යූස් කරලා සිංහලෙන් දැනගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙන තවත් යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අද මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේ වගේ තවත් සුපිරි වීඩියෝ බලන්න මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න.